23 එක හරි 24 තුන්වෙනි දවස do good කළා පළවෙනි දවසේ do the right thing කළා. එතකොට ජර්නල් එකේ 22 දැම්මා පළවෙනි දවසේ කරපු එක ලිව්වා. 23 දැම්මා පළවෙනි දවසෙන් කරපු එකයි දෙවෙනි දවසෙන් කරපු එකයි දෙකම ලිව්වා. හරිද? එතකොට මේක හරි මේක හරි. මේක දෙවෙනි දවසේ මේකෙන් මේකෙන් එකයි මේකෙන් එකයි දෙකම ලිව්වා. 24 මොකක්ද රූල් එක? do no harm do no harm do no harm කියන්නේ මොකක්ද? do no harm කිව්වහම තමාට හානියක් කරගන්නත් බෑ අසල්වැසියට අනික් වෙන කෙනෙක්ට හානියක් කරන්නත් බෑ යාළුවෙක් වුණත් තරහකාරයෙක් වුණත් හරිද කරන්නත් බෑ පරිසරයට හානියක් කරන්නත් බෑ. එතකොට 24 වෙනිදා කරන්න තියෙන්නේ do no harm එකක් ප්‍රැක්ටිස් කරන්න. ඒකේ අපිට පටන් ගන්න දවසේ තමාට හානියක් වෙන දෙයක් නවත්තන්න පුළුවන්. දෙවෙනි දවසේදී තමාට හානියක් වෙන දේ අසල්වැසියට හානියක් වෙන දේ නවත්තන්න පුළුවන්. ඊළඟ දවසේදී පරිසරයට වෙන හානියක් කරන දේත් නවත්තන්න පුළුවන්. මේ විදිහට එකින් එක එකතු කරන් යන්න පුළුවන්. ඒක තමාට හානියක් කරගන්න දේව මොනවද? සමහර වෙලාවට මොකද එකට ඇඩික්ට් වෙලා ඉන්නවා. ඇඩික්ට් වෙලා ඉන්නවනේ. ඇඩික්ට් කළදී ගොඩක් ඇඩික්ට් වෙන්නේ සෝෂල් මීඩියා වලටත් ඇඩික්ට් වෙලා වෙන්න පුළුවන්. ඒකෙන් තමාට හානියක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි ඇල්කොහොල් වලට එහෙම නැත්නම් මොන හරි ඩ්‍රග් ඇබියුස් වෙන්න පුළුවන්. මොකක් හරි හානියක් වෙනවා. සුගර් ඇඩික්ටඩ් ගන්න පුළුවන් නේද? සුගර් ඇඩික්ටඩ් තියෙනවා. ඒක අපි ඉස්සරහට වෙනම කතාත් කරනවා. නියම එකක් ආවේ ඒක වෙනම කතා කරනවා. සුගර් ඇඩික්ට් වෙන්නත් පුළුවන්. ඊළඟට අසල්වැසියට අපි හිතන්නේ නැතුව හාම්මයක් කරනවා වෙන්න පුළුවන්. වචනේ අපි කියන දෙයකට හිත රිදෙනවා වෙන්න පුළුවන්. අපි සමහරක් වෙලාවට දන්නේ නැහැ. හැබැයි යා කිව්වොත් අපි දැනගන්නවා. අපි හිතන්නේ මම හිතලා නෙමෙයි කලේ මගේ චේතනාවක් තිබ්බේ නැහැ කියලා. සමහරකට අපි හිතලත් හානිය කරනවා, කුණුහරුප කියනවා, බානිනවා, තරහ කරගෙන බයිනවා. ඒ තරහ ගත්තාම තමාටත් හානිය, අනිත් කෙනාටත් හානිය. ඒ දෙයක් නවත්තන්න පුළුවන්. අනිත් එක පරිසරයට වෙන හානිය. පරිසරයට වෙන හානිය කියන්නේ ටොෆි කොලේ බිමට දාන එකේ ඉඳන් ගහකොළට කරන හානියේ ඉඳන් අපේ වායු දූෂණය වෙන්න අපි කරන දේවල් ඉඳන් දැන් දැක්කනේ මේ දවස්වල කොළඹ සහ ජෆ්නාවල වායු දූෂණය වැඩිම වෙලාලු. මොකද වෙන්නේ අපිම තමයි ඉතින් අපේ පරිසරය විනාශ කරගන්නේ. ඒකේ ප්‍රතිඵල අපි විඳිනවා. ඒකට ඒ විදිහට හාම් එකක් වෙන දේ නවත්තලා 24 දාලා ඒ තුනම ලියන්න ඕනේ. එක දෙයක් නවත්තන්න. ඒක කර මම මෙහෙම දෙයක් කරා කියලා සෝෂල් මීඩියා